නැවතත් දොරමඩලාව සමග අපට ඇමතුමක් තියෙනවා අයිබෝවන්. මම කුරුණෑගලින් විමලා ඉදිරිසිංහ කියලා කෙනෙක් කතා කරන්නේ. මේ රෝහණ වීරසිංහ මහත්තයා කිව්වා මේ ගැටවරවියේදී මේ ප්‍රසංගයේ මේ වික්ටර් රත්නායක මහත්තයාගේ මේ ගීත ඇහුවේ කියලා. මම කියන්නේ මේ ලෑස්තින්නේ මේ මමත් ඒතකොට තරුණ වයසේ මම අවුරුදු 40කට කලින් තමයි ওই ඉස්සෙල්ලාම ප්‍රසංගය බැලුවේ. ඒතකොට ඒක බලන්න මම අනුරාධපුරේ ඉඳලා කුරුණෑගලට ඇවිත් බැලුවේ. මගේ සහෝදරයා ඒතකොට අවුරුදු 10යි වයස. පුංචි නංගි අවුරුදු 8යි. ඒ වුණාට ඒගොල්ලොන්ට රස විඳින්න පුළුවන් විදිහට ඒ ප්‍රසංගේ තිබුණා. කොහොම හරි අන්තිමට මට එයාට පොතකුත් අරන් දෙන්න සිද්ධ වුණා. ඉතින් මම මේ කියනගත්තේ දැන් අපිට මේ සම්භාව්‍ය සංගීතය තරුණ ළමයි කැමති, අහන්න කැමති. ඒ වුණාට ඇහෙන්නේ ඒක මේ රූපවාහිනියේ ගුවන් විදුලියෙන් මම බලාපොරොත්තු වෙනවා මේවා මේ අහන්න සලස්සයි කියලා. දැන් ප්‍රේමය ගැන මේ වික්ටර් රත්නායක මහත්මයා, අමරදේව මහත්මයා, ඊගාවට නිරංජලා මහත්මියම බොහොම ලස්සනට ගායනා කරලා තියෙනවා. ප්‍රේමයෙන් පරාද වෙනේවයි විකසිත පෙම් මිනිමිනි පොදේ ලාඳුරේ කියන ඒවා හිම. ඉතින් දැන් ඉන්න අය මේ මට එනවා මහා ගෝසාවෙන් ඈදමා මා ගියා ඔන්න ඔය මොනවද මම දන්නේ. ඉතින් මේ මං කියන්නේ අර සම්භාව්‍ය ගීත අපිට ළමයින්ට අහන්න සලස්වන්න. දැන් හුඟ දෙනෙක්ගේ අදහස තියෙනවා කකුල් දෙකටයි ගීත කියන්නේ කියලා. කකුල් දෙකට නෙවෙයි ළමයි අහන්න කැමති. තරුණ පරපුර අහන්න කැමති. ඇහෙන්නේ. අන්න ඒ නිසා මේක මේ ඔක්කොම කතා වෙලා මේක මේ පැරණි ගීතයි ඔක්කොම අහන්න සලස්වන්න. හොඳයි. පැහැදිලි. බොහොම ස්තුතියි. එහෙනම් අපි දැන් කතා වෙමු නේද? කතා වෙලා කරන්නේ. දැන් අපි දැන් බලන්නේ දැන් ගායනා කරයි කියලා නේද? රංජලා සරෝජිනී මහත්මිය. ඒකටත් හේතු තියෙනවා ඒක. නමුත් වටිනා මියුරු ගීත. හරි වටිනා කතාවක් කිව්වා මේ. දැන් කොච්චර අපි සමූහ ගායන හිටියත් වික්ටර් රත්නායකයන් ගී ගායනකොට අපි රෝහණලා අපි ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්න එකෙන් තමයි අපිට අපේ මේ ඥාන මණ්ඩලයේ තව පුළුල් වෙන්නේ රස දැනෙන්නේ. එතකොට ඒ තුලින් තමයි අපි පසු කාලිනව ඒ ඉදිරි ගමන ගියේ. හොඳයි. අපිට තව අමතුමක් තියෙනවා අයිබෝවන්. අයිබෝවන්. ඔව්. කතා කරන්න. ආසන්ත මහත්තයා මම කතා කරන්නේ කලවානේ වතුරාවේ. මේ මට අවශ්‍ය අද අපිට 70 80 90 කියන දශකවල ඇහුණ ගීත ගායනා කරපු අපේ වැදගත් පිරිසක් තමයි අද අපි දොරමඩලාව වැඩසටහනට අවිල්ලා ඉන්නේ. මට අවශ්‍යතාවය තියෙන්නේ දැන් අද අලුත් සමාජයේට ඒ දශකවල ගායනා කරපු ගීත රචකයා දන්නේ නැහැ, අධ්‍යක්ෂකවරයා දන්නේ නැහැ, ගායකයා දන්නේ නැහැ. ගුවන් විදුලියේ විවිධ වැඩසටහන් වලදී සින්දු ගායනා කරනවා, අනාගත පරපුර දන්නේ නැහැ මේ කවුද කියලා. ඉතින් ඒක ලොකු අඩුවක් වශයෙන් යනවා. ඒ ගායනා කරන ගායකයින්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ වගේම සමාජයේ මේ පිළිබඳව නොදැනුමත් වෙනවා. සද්දේ හඬ සහ ඒ වින්දනය පමණයි. හොඳයි. ඒ නිසා ඒකත් යම්කිසි වැඩසටහන් හොඳයි. බොහොම ස්තුතියි. සකස් වෙනවා නම් ඉතාම වැදගත්. හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මේ ජයන්ත අර දැන් ඇහෙන්නේ නැති අපි අහන්න පුලපුලා බලා ඉන්න ගීත මාලාවක් ගැන මතක් කළා. විශේෂයෙන් නිරංජලා සරෝජිනීගේ මියුරු හඬින් හරි ලස්සන හඬක් නේද? මිනි පොදේ ලාඳුරේ කියනකොට පොඩි මිනි ගතියක් තියෙනවා නේද? නෝනයි. ඉතින් ඔබ කැමති නම් පොඩ්ඩක් මතක් කරන්න. මිනි පොදේ ලාඳුරේ තුමිතෙමි ගියදා ඉඳ හිට අද සී වෙනවා හිරි පොද දැකලා මිනි පොදේ ලාඳුරේ තෙමි ගියදා ඉඳ හිට අදත් සිහි වෙනවා හිරි පොද දැකලා. කියන්නේ ඔබේ පියා නිර්මාණය කළ දුන් තනු ලොව නිසසල වී වෙන ගියක් මතක් කළොත් වටිනවා. ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතු කොට සිනහසලා ලොව දොඩ මල්ලු වී නිත්මානන කල අප දෙදෙනා හිමු තරහ වෙලා ලොව නිසසල වී නවතින මොහොතේ
යටිහිත් මතු කොට සිනහසලා ලොව දොඩ මල්ලු වී නෙත් මානන කල අප දෙදෙනා හිමු තරහ වෙලා පිරී තිබෙන්නේ මම හිතන්නේ ලෝකේ එකම වැඩසටහන හැටියට අපි වාර්තාවක් තියෙනවා ගීතේ හිමි ගායිකාව බලා ඉඳද්දී ගායන ශිල්පියෙක් සංගීතවේදියෙක් ගීතේ ගායනා කර පෙන්වීම. අපි ඒකට හේතුව ටික වෙලාවකින් පැහැදිලි කරමු. ජයත් පොඩ්ඩක් මතක් කරන්න. හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතුවිල්ලෙන් වෙන කිසිවෙකු ගැන හිතන්න හදවතට ඉඩක් නැනේ මගේ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි වෙන කිසිවෙකු දකින්න දෙනුවනට ඉඩක් නැනේ අනුරාධපුරේ අනුරාව නැගු අනුරාධපුරේ අනුරාව නැගු මහ මිහිඳු කුලේ ඉපදී මහ මිහිඳු බලේ පාමී අනුරාධපුරේ මොකක් හරි ලොකු සම්බන්ධයක් තියෙනනේ අබේවර්ධන මහත්තයා අනුරාධපුරේ ඔබයි කියනවා නෝනා අනුරාධපුරේ අනුරාව කිව්වේ නෑ කියවුන්නේ නැහැ මේ කප කරේ තාත්තා කියලා කිව්වේ නෑනේ දන්න කතා ඒක කියන්නකෝ යාගේ මගන් පංකම් දන්නවා නිරංජලක්කට නම් මතක ඇති නේද කපුකම කරේ කොහොමද ඊට ඉස්සෙල්ලා මේ අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරන්න ඔබ විටින් විට මේක කියලා තියෙනවා ඇයි ඔබ නොගයන්නේ කියලා. දැන් මෙච්චර ලස්සන හඬක් තියෙන ගායිකාවක් මේ ලස්සනට ඇඳලා ලස්සන රුවක් තියෙනවා තාමත් එදා වගේම නේද? ආඩම්බර වෙන්නේ නැහැ ඔය කිව්වට. මේ ඒ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන ප්‍රේක්ෂකයන්ට අපට නෙවෙයි. නෑ හුඟක් අය දන්නවා හසන්ත ඒත් මං ඉතින් ඔබේ ඉල්ලීම හින්දා කියන්න. නෑ අපේ 2008 වෙනකොට අසනීප වුණානේ. අසනීප වුණාම ඔහුගේ ස්නායු ආබාධයෙන් හින්දා කටහඬ ටික නැතුව ගියා. ඉතින් නමුත් ඔහු දන්නේ ඒ ස්නායු නැවත වැඩෙනවා කියලා. ඉතින් නමුත් මට වෛද්‍යවරු කියලා තිබුණා නැවත කටහඬ එන්නේ නැහැ කියලා. ඉතින් එතකොට එයා පුදුම දුකක් දැනුණා ටික මේක නැති වෙලාම යනකොට අන්තිමට කතා කරන්න බැරුව ගියත් එකම ලියන්න කරන්නත් බැරුව ගියා. ඉතින් එතකොට මම හිතුවා කවදා හරි ඔහු සමුගත්ත දවසට මමත් මගේ ගායනයට සමු දෙනවා කියලා. ඉතින් මට හිතුණා මගේ නම හදාගන්න වික්ටර්යාගේ වුණු සේවය හා සමානම සේවයක් මාව ඉදිරියට අරන් යන්න මට ඔහු මේ කළා. ඒ හින්දා මං හිතුවා මම මගේ හඬ ඔහු වෙනුවෙන් කැප කළ යුතුයි කියලා හිතුණා. ඒක මම කිසිම දුකකින් ගත තීරණයක් නෙමෙයි. මම හිතට එකඟව මම කළ යුතු දෙයක් හැටියට හිතලයි මම මේ දේ කළේ. ඉතින් මට ගොඩක් අයගෙන් ওই වගේ චෝදනා ලැබෙනවා සංගීත අධ්‍යක්ෂකවරුන්ගෙන් ඔබ ගත්තේ ඊටාම වැරදි තීරණයක් කියලා. නමුත් එක පැත්තකින් අසාධාරණයක් කියලා මම පිළිගන්නවා. නමුත් ඉතින් ඒක මගේ හිතට එකඟව මම ඔහු වෙනුවෙන් ඒ කැපවීම කළා කියලා හිත හදාගන්න පුළුවන් මට. අපි රංජලා සරෝජනී මහත්මිය ජනතා අධිකරණයට ඉදිරිපත් කළා. උත්තර බැඳලා දැන් උත්තර දුන්නා. හැබැයි තීන්දුව දෙන්නේ මොකද කියලා. ඒක ප්‍රේක්ෂකයෝ අතේ තියෙන්නේ. මියුරු තනු සම්භාරයක හිමිකරුවා ආචාර්ය වික්ටර් රත්නායකයන් එක අතකින් ඔහුට ජන සංගීතය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා. දැන් අර කුලගෙදරින් කියන ගීය බලන්නකෝ ඒකේ ඇහෙන නාදමාලා ඔබේ කුඩා ගමේ මද්දාන්නේ මේව ඇහෙනකොට මේ අපිට පොඩ්ඩක් නටන්න වගේත් හිතෙනවා. අපේ අර පාදවලට ගීත ගායනා කරනකොට අපේ පාදවලත් පොඩි රිද්මයක් තියෙනවා.
මේ අන්නේ රිද්මය වික්ටර් රත්නායක මහත්තයා දැනගෙන දෙනවා නටනවා නම් හොඳට නටන්න ගීත ඔහු නිර්මාණය කරලා තියෙනවා ඒ සිනමා බින්දුමති කිව්වම බින්දුමති විශේෂයෙන් වාණිජ්‍ය සිනමාව සඳහා හොඳ තනු සම්පාදනය කළ හොඳ නිර්මාණ සම්පාදනය කළ කෙනෙක් වාණිජ්‍ය සිනමාව ගස් වටේ දුව නටන්න සින්දු ඕනනේ නිතරපඩ දුවන්නේ නැත්තම් ඒවටත් හදලා තියෙනවා තනු ළමයින්ට ළමා ගීත ඒ වගේම සම්භාව්‍ය සිනමාවට අවශ්‍ය ඒ ශාස්ත්‍රීය සංගීත උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය පිළිබඳ මනා දැනුමක් තිබිලා තියෙනවා ජන සංගීතය පිළිබඳව ඒ වගේම සම්භාව්‍ය බටහිර සංගීතය පිළිබඳව ඔහුට තිබිලා තියෙන දැනුම හොඳටම පේන තනු ගණනාවක් තියෙනවා ඒ වගේම අර ඔබ සඳහන් කළ අර ගීය මේ මට ඇහෙන්නේ නිකන් මේ අර දක්ෂිණ ಭಾರತೀಯ සංගීතය නිකන් කර්ණාටක සංගීතය වගේ ඒ සම්ප්‍රදාය ඇහෙන ගීත තියෙනවා ඉතින් පුදුම පරාසයක් තියෙන සංගීත වේදිකෙක් අපි කාටද ඔහු සම කරන්න කියලා හිතනවා මේ හොඳ දැන් මේ වෙලාවට තමයි ඒක තේරෙන්නේ ගීතයක් දෙයක් ඇහුවට නෙමෙයි අපි කාටද දැන් අපි දන්නවා විප්ලව කරපු අය ඉන්නවනේ ආචාර්ය කේමදාසයන් ඉන්නවා ක්ලැරන්ස් විජේවර්ධන ස්ටැන්ලි පීරිස් සරත් දසනායක කොහොම තව ගොඩක් තියෙනවා නම් ඒ අතරේ අපි වික්ටර් රත්නායකයන්ට දෙන තැන මොකක්ද රෝහණ වීරසිංහ මහත්තයාට පුළුවන් දෙයකට සාධාරණ පිළිතුරක් දෙන්න මම මුලින් කිව්වා වගේ හැමෝටම වඩා වෙනස් ආකාරයක ශෛලියක් තමයි වික්ටර් රත්නායකයන් ඉදිරියට ගෙන ගියේ. ඒක ඔහුටම අනන්‍ය වූ දෙයක්. ඉතින් දැන් බලන්න මේ ළඟදී මේ අයියලමන්ලා දෙන්නත් එක්ක ඔය සින්දුව කියනවා මම අහගෙන හිටියේ හරි ලස්සනට මේ දැන් අර පරිේශණ එහෙම කරා කියලා අපි කියනවානේ. දැන් මේ මාලිනී වගේ ගීතයක් ඒක එවකට මේ තාක්ෂණය අතින් බොහොම මේ ප්‍රාථමික මට්ටමකනේ අපි 0.70 ගණන් වල ඉන්නේ අපි ඒක පිළිගන්නවනේ නම් ඒ තිබිච්ච මට්ටමේ ඉහළම මේ ඵල ප්‍රයෝජන ලබාගෙන නිර්මාණාත්මක මේ සංගීතයක් ගොඩනගන්නට උත්සාහ කරපු අවස්ථාවක් තමයි මාලිනී. ඒ කියන්නේ නිදසුන් කීපයක් ගායලා පෙන්වන්න පුළුවන් නම් වටිනවා. ඔබ වෙනුවෙනුත් තනු නිර්මාණය කරලා තියෙනවා මේ. අනේ ඔව් මං වෙනුවෙන් තනු නිර්මාණය කරත් එමය මේ මම නෙළුම් මලේ එක පැත්තද තියෙන්නේ කියලා මට සින්දුවකුත් හදලා දීලා අනේ මගේ පිටපස්සෙන් ඉඳන් කෝරසුත් කිව්වා. කියන්නේ මේ අත්වැල් ගායනෙනුත් මම කියනවා නෙළුම් මලේ එක පැත්තද තියෙන කියනකොට වික්ටර් තියෙන්නේ කියනවා. ඒ අපි යාට කරන මේ දේ මට එතුමන් කළා. ඉතින් ඒ වගේ හරිම නිහතමානීව අපි හැම දිනවම ඉහළට ඔසවා තබපු කෙනෙක්. ඉතින් මම මේ කියන්නේ නිර්මාණය ඔය වගේම තමයි මාලිනී ගීතයත් මේ ජයන්ත ගායනා කරයි. මේ පුංචි හාමු ගීතේ. ඒක අර චිප්මන්ක්ස් කියන්නේ 7.5 වේගයේ මේයි ඊට පස්සේ 15 වේගයටයි දෙපැත්තකට මේ ටේප් එකනේ ටේප් එක රෙකෝඩ් කරලා මේ ඉතින් මම හිතන්නේ URML ඒ වගේ තාක්ෂණ ශිල්පීන් මේ එතුමන්ට සහයෝගය දුන්නා. ඉතින් මේ ඒ වගේ මේ පුදුම දැන් ගුවන්විදුලියට වික්ටර් රත්නායකයන් එනවා කියන්නේ මහා මංගල්‍යයක්. මේ නිරංජලා සරෝජිනීලා ඇතුළු කුසුම් පීරිස් දයා අල්ලෙස් ප්‍රේමකීර්ති දල්ලෙස් කේඩීකේ ධර්මාර්ධන ආරිසිරිතානගේ හැමෝම බලන්නේ සමන් අතාවුද ඒ හැම එක්කමලා එනවා මේ මැදිරියට අද මොනවද කරන්නේ අද මේක කවුද මගේ වැඩසටහනකින් මේක කවුදද ඉස්සල්ලාම මේක ගහන්නේ එහෙම උනන්දුවක් තිබ්බේ අද මේ කරන නිර්මාණ සුනිල් දෙදිරිසිංහ මහත්තයලා කරන නිර්මාණ ගහගන්න තියා ගලේ ගහන්නවත් කෙනෙක් නැහැ නේද මේ නාලිකාවල් ඉස්සර එහෙමනේ ඒක පුදුම මේ නේද සුනිල් ඔව් පවදාටම මේ ප්‍රචාරයටම එදා රෑම යනවා තව මොකක් හරි තමන්ගේ වැඩසටහනකින් මෙන්න වික්ටර් රත්නායකයන්ගේ අලුත්ම ගීතයක් කියලා ගහන මේක වාදනය කරන එකෙන් එතුමන් ලැබෙනවා ලොකු මේ ප්‍රසාදයක් ජන ප්‍රසාදයක් ඒ වගේ පුදුම ඒකෙත් තමයි ඔය ඇත්තටම දැන් ඒ වෙනකොට ඔය මේ ඔය අපේ හින්දි ගීතේට බටහිර සංගීතයට පොප් සංගීතයට වගේ නැඹුරු වෙලා හිටපු රසික පිරිස සම්පූර්ණයෙන් පරිවර්තනය වෙයි වික්ටර් රත්නායකයන්ගේ. එතකොට වික්ටර් රත්නායකයන් මේ සයිඩ් බර්න්ස් වවලා මේ බෙල් බොටම් එක ඇඳලා තමයි ඉස්සල්ලාම සින්දු කිව්වේ. ඒ කියන්නේ මහා පරිවර්තනයක් වුණා. ඒ කියන්නේ හරියට අර ඇමරිකාවේ එල්විස් ප්‍රෙස්ලිලා මේ කරා වගේ සම්පූර්ණ පරිවර්තනයක් වුණා ඇත්තටම. ඒ
තරුණ ළමයි ඉස්සර ඔව්. සාප්‍රසංගයේ ඒ බලලා වෙනකොට කොණ්ඩේ ගස් ගලවගෙන යනවා කියනවනේ. ඔව් දැන් මම බලන් ඉද්ද දෙක උනේ. මේ ගාල්ලේ. දැන් මම එළියට ආවනේ ඩොල් එකේදී. මේ කාලෙදිම එළියට ආවා. ඒ එළියට එනකොට මම බලන් ඉද්දදී මෙහෙම කොණ්ඩ ගස් ගලවනවා මේ ගෑනු ළමයි. පුදුම ආදරයක් තිබිලා තියෙනවා. අර ඔබ සඳහන් කළා 20 ගානක වාද්‍ය වෘන්දයක් එක්ක ගීයක් පටිගත කළා. ඒ වගේම වාද්‍ය භාණ්ඩ දෙකක් යොදාගෙන තමයි පොඩි කුමාරි හාමි මේ කියන ගීය මේ ලොලක්ගේ සාප්‍රසංගයේ ඔය ඒ ගීතේ ගායනයේ සඳහාම එලියන් ඩිසයිසා කියන විශිෂ්ට මේ සර්පිනා වාදී ශිල්පියා මේ එකරන් යන එක ගීතයයි වාදනය කරන්නේ. පොඩක් ගායනා කරලා පෙන්නු තවනේ කෑන්ට ඔව් ගායකයා මෙතන පොඩි කුමාරි හාමියේ එපාවලවට යන්න නියර පිට බලා ඉන්න පොඩි කුමාරි හාමියේ ආසිගේ පානුඹ hina වෙවි ඔහෙ බලා ඉන්නවා නම් ආදරය කරන්නට ගීත ඕනේ. ගීත වලින් කවියෙන් ආදරය කරපු ගයක් තිබුණා. තව යුගයක් තමයි ගීතයෙන් ආදරය කිරීම. ඉතින් මේ වික්ටරත්නායක මහත්තයාගේ ජෝතිපාල මහත්තයාගේ ගීත නැතුව මිල්ටන් මල්ලවආරච්චි මහත්තයාගේ ගීත නැතුව ආදරය කරන්න බෑ. සුනිල් ඉදිරිසිංහ මහත්තයාගේ ගීත නැතුව සමහර පොඩි පද දෙකක්වත් උඩින් ලියලා තමයි මේ යටින් අනිත් ටික ලියන්නේ. ඊට පස්සේ අවසානයේටත් පද දෙකක් ලියලා තමයි වැඩේ යමරද මේ කෙටිපාන විඩ කොටන්නේ නැහැ නේ SMS කොටන්නේ හසුන් පෙම් හසුන් සඳහා. දැන් මෙහෙම ප්‍රේම ගීත. ඒ ප්‍රේම ගීත වලට ඒ ප්‍රේමයේ දැනවෙන උචිත තනුත් එක්ක නිර්මාණය කරලා ඒ භාවයන් දැනෙන විදිහට කරපු නිර්මාණ නිකන් උඩින් පල්ලෙන් බලන්න බැරි දේවල්. දැන් මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාට නිර්මාණය කරලා තියෙන තනු ඉතා ජනප්‍රිය ගීත. පොඩ්ඩක් මතක් කළොත් වටිනවා. ආවාදනේ සම්පූර්ණ කියන්නේ කොටසක් ගන්න. ආවාදනේ ඒවයි මේ මටත් තියෙන සිතාරේ වාදනය කරේ මමයි සුමන සිරි. ඔන්න බලන්න බොහෝ දෙනෙක් නොදන්න දේවල්. ඒකයි මේ අර තනු නිර්මාණය කරනකොට මම ඉඳලා තියෙනවා සමහර ඒවා. දැන් මගේ සරල ගී වලට ඔය සිනා වෙන වෙන එහෙම මේ කවුරුත් දන්නේ නැහනේ වික්ටරත්නායකයන් තනු නිර්මාණය කරන එක පේන්නේ නැහනේ. දැන් පටිගත කිරීමෙන්දී අපිට ඇහෙන්නේ ගීතය ඇහෙන්නේ මේ එකපාරට තනුව හදන්නෙත් නැහැ. සමහර සින්දුවල සමහර ඒවා මට හදලා මල්ලි එක හදලා ඉවරයි ඇවිල්ලා අහගන්න කියලා කියනවා. සමහර ඒවා මම ඉද්දැද්දි හදලා තියෙනවා. මේ ටිකක් ඉස්සෙල්ලා එකක් පේලියක් දෙකක් දාලා ඊට පස්සේ එයා නැගිටිනවා එතනින්. එහෙම නේද? දැන්ද. නැගිටලා පොඩ්ඩක් වත්තිනිකම් පොඩ්ඩක් ආපහු මේ එලා ආපහු වාඩි වෙනවා. එහෙම කරපු තැන් මම දැකලා තියෙනවා. මම අහලා තියෙනවා සිහිල් සුලං රැල්ලේ කියන ගීයේ තනුව නිර්මාණය කළේ දුම්රියදි කියලා. බණ්ඩාරවෙල යද්දී ගුරුවරයෙක් හැටියට සේවය කරන කාලේ අහලා තියෙන කතාවක්. දැන් ගායලා පෙන්නුත් වටිනවා අර. සිසුල. මේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා වෙනුවෙන් නිර්මාණය කළේ. මාගේ ජීවන අම්බරේ මා
පැතු පැතුමන් ලෙසේ ආවා ආදරෙන් රන් කැලුම් දුණු සිතුවම් වෙලා ඒ ගිය හිට හාත්පසින්ම වෙනත් තන පොඩ්ඩක් මතක් කරන්න. දැන් ඔය මේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාට ඔය තනුව හදන්න කලින් වික්ටරත් නායකයන් තව යමක් දීලා තියෙනවා. මේ මම දැක්ක පොතක මේ මිල්ටන් මල්ලවආරච්චි මහත්මයා මේ ගිහිල්ලා තියෙනවා එයාගේ සින්දුවකයක් දෙන්න ගුවන් විදුලියට. ඒ ගියාම මෙයාගේ පර්ස් එක නැති වෙලා. කොහොම හරි බස් එකේ යනකොට හරිනේ පර්ස් එක නැති වෙලා. මේ කෙට්ටු තරුණයෙක් ඇවිල්ලා මේ පර්ස් එක නැහැ කියලා බස් එකේවත් යන්න සල්ලි නැහැ කියනකොට 725ක් දුන්නලු. ඒ වික්ටරත් නායකයා. මම කිව්වේ මනුස්සකම ගැන. ඒ කියන්නේ ඔය අර සංවේදී පුද්ගලයෝනේ. ඒ සංවේදී පුද්ගලයාගෙන් ලෝකෙට අවඩක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම යහපතන වෙන්නේ. ඔය වික්ටරත් නායකයන්ගේ ඇත්ත වශයෙන්ම ඔය ಭಾರತೀಯ ඔය මේ ශාස්ත්‍රූන් හඳුන්වනවා වාසනා ගුණය කියලා එකක්. ඒ වාසනා ගුණය පිහිටන්නේ ඇත්තටම මේ සංවේදී පුද්ගලයන්ට. ඒක ඇවිල්ලා බොහොම මේ ජන්මාන්තරගත ගුණයක් කියලා තමයි ඒගොල්ලන් හඳුන්වන්නේ. ඉතින් ඒවා ඇත්ත වශයෙන්ම පිහිටන මේ ශිල්පීන් මේ. තව ඉන්නවා මේ නහයෙන් පෙන්නන්න. රණම්බර ඉඳුදුණු සිතුවම් වෙලා බිඟුවල් මල් කෙමි මට වෙලා වසන්තේ වසන්තේ උදා වුණා. දිනක රන් සලු පළඳා දිනක රන් සලු පළඳා සඳ නැගි මේලාවෙන් පැමිණ ඔබගෙන යමි කුමරිය පෙම් දෝලාවෙන් දිනක රන් සලු පළඳා සඳ නැගි මේලාවෙන් පැමිණ ඔබගෙන යමි කුමරිය පෙම් දෝලාවෙන්. යදර විලිකුන් සුරත් පලි. බොහොම ජනප්‍රිය ගීතනේ. දෙයදර විලිකුන් සුරත් පලි පෙම් මදිරා අයදිමින් සැලේ මීදුම් සිහිනවැල් පැටලේ දෙයදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහිනවැල් පැටලේ. අබේවර්ධන බාලසූරිය මහත්තයාගේ ඔබෙන් තොර වූ ලෝකයක් හිතා ගන්නට ඒකත් රත්නායකයන්ගේ තනුවක්. කොයින්දෝ ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක් ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ. ඒ වික්ටරත්නායකයන්මයි ආචාර්ය අමරදේවයන්ට කුමරියක පා සලඹ සැලුණා කියන විශිෂ්ට ගීය නිර්මාණය කරලා දෙන්න. මතක් කළොත් වටිනවනේ. කුමරියක පා සලඹ සැලුණා වසා සිටි මෙතුපියන් ඇරුණා කුමර බඹසර අසපුවේම සමවැදී උන් දැන් විඳුනා කුමරියක පා සලඹ සැලුණා. ඔහුමයි බාණෙන් බැඳ රජ රට පෙදෙසින්නේ කියන ගීය මම හිතන්නේ සුනිල් එදිරිසිංහ කියන කවුද කියලා අපේ ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ අඳුනගත්ත ගීත. මේක ලිව්වෙත් වික්ටර් රත්නායකයන්ට වැඩිපුරම පද රචනා නිර්මාණය කර දුන් ප්‍රේම්ප්‍රීත් ජන්දිස්. එතුමා තමයි මේ ගීතය රචනා දැන් වැඩි ඇහෙන්නේ නැති ගීයක් මතක් කරමු.
කිසිම ගන්නේ උදයම මේ කය නිසසල වන්නේ සක්වල ගල වැඩි විදෙන්නේ ඒ කිරි උදුරා බියුමිනිසුන්නේ හිත්වල ඇයි කලගුණ නොරැදෙන්නේ හිත්වල ඇයි කලගුණ නොරැදෙන්නේ ඔය වගේ ගීත හදනකොට මේ හසන්ත සමහර කියන්නේ පහු කාලෙදී මේ වික්ටර් සර්පිනාගෙන වාල්ලා මල්ලි ඔන්න ලියපංගු කියලා දැන් මේ ආදරේට එහෙම කතා කරලා කියන දේ ස්වර ටික අර දැන් එයා කියද්දි ස්වර ටික ලියාගන්නේ මම ඉස්සර සෝමපාල රත්නායක සේන වීරසේකර ඒ වගේ අයත් ඉතින් ওই කාර්යය කරලා තිනවා. ඉතින් මේ ඒකෙන් අපි හරි මේ දැනුමක් මේ ලබා ගත්තා මම. ඒ කියන්නේ ඒ දැන් එයා නිර්මාණය කරනකොට ඒක සංගීතය හොඳට හදාරන කෙනෙකුට මම මේ කියන දේ හොඳට තේරෙයි. ඒ කියන්නේ මේ ස්වර 12ක් තියෙනවා කියලා අපි කියනවානේ. ශ්‍රුති 12ක් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන්. මේ හැම ස්වරයක්ම යා ශ්‍රුති ස්වරයේ හැටියට යම් යම් ගීත වලට වෙනස්කම් ඇති කරලා නිර්මාණය කරනවා. ඒ කියන්නේ අපි හිතමු සීන 7ක් දුඩියම කියමු. ඒක C මයිනර් කියන එක. සීන 7ක් දුටුවේ මම සත් දවසක් එක විලස සිහිනක ඔබ දුටුවා ගන්නියකසේ සිගන්නියකසේ දවුරම් වෙහෙරේ කියනකොට ඒක D එකට යනවා. ඒක වෙන පිච් එක. ඊළඟ හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන් අද නොපැමිණ යන් දිනයක වැසි රැගෙන එන ලෙසින් කියනකොට E flat major එකට ගිහිල්ලා හෝපලුවන්න පෙත කියනකොට හෝපලුවන්න පෙත කම්පිත කර කියනකොට F එකට ගිහිල්ලා දෛව යෝගයෙන් කියනකොට G එක දෛවයෝ ඒක මේ සෑම ස්වරයක්ම ශ්‍රුති ස්වරයේ හැටියට අරගෙන ගීත නිර්මාණය කිරීම. මේක හුඟක් වෙලාට මීට පෙර සංගීතවේදීන් මේ ඒක අත්දැකලා තිබුණේ නැහැ. ඒක මම ඒ බොහොම මේ අනිත් වගකීමෙන් කියන්නේ හුඟක් දුරට Tamanට මේ පහසු ශ්‍රුතියක නිර්මාණය කර ගැනීම තමයි තිබුණේ. නමුත් වික්ටරයාගේ ගීතවල ඔන්න ඔය කියන විවිධත්වයේ තියෙනවා. මම හිතන්නේ සා ප්‍රසංගය කියලා සා වලට සා කියලා නොවේ නම දාන්න ඇත්තෙත් මේ 12ම ශ්‍රුති ස්වරයේ හැටියට යොදා ගැනීමේ සමානල එහෙම වෙන්න අපලෝක නම් විහිළු කතාවකුත් තියෙනවා. මේ ඉතින් මේ නමුත් මට හිතෙනවා හරියටම හරිය කියලා. මොකද දැන් අපි ශ්‍රුති ස්වරයේ හැටියට ගත්තාම ගීතයක මේ ඒක සයන්න වෙන්න පුළුවන්, රියන්න වෙන්න පුළුවන්, ගයන්න වෙන්න පුළුවන්. ඒ සෑම ගීතයකම සා ප්‍රසංගී ගීත තියෙනවා නම් 20ක් 25ක් මේ සෑම ස්වරයක්ම ශ්‍රුති ස්වරයේ හැටියට එතුමා යොදාගෙන තියෙනවා. එතකොට මේකේ මේ සා කියන එක මේක ප්‍රසංගයට හරියම උචිතම නම කියන එක මේ විද්‍යාත්මකව සනාථ වෙනවා. ප්‍රේක්ෂකයාට විවිධ රස මතු කරන්නත් ඒක බලපානවානේ නේද? ඒ කියන්නේ ආකාරී බව භාවාත්මක බව දැනෙන ආකාරයට තමයි මේ විවිධ ස්වර පද්ධති කියන්නේ මේ ස්කේල්ස්
හරියටම සිංහල වචන මොකක්ද කියලා මම දන්නේ අපි පාවිච්චි කරන විදිහට එක එක ස්කේල්ස් යොදා ගන්න යා මේ ඒ ගීතේ භාවයට උචිත පරිදි. ඉතින් අන්න ඒක බොහොම මේ නිර්මාණකරුවෙක් තුළ තිබුණු තියෙන මේ අගය කළ යුතු දක්ෂතාවය. ඔව් සංගීතයට අදාළ විවිධ සම්ප්‍රදායන් ධාරාවන් පිළිබඳ හැදෑරීම සංගීතය හදාරන විද්‍යාර්ථීන්ගේ අනිවාර්ය අවශ්‍යතාවයක්. ඒ වගේම සංගීත වේදීන් පිළිබඳව හැදෑරීම. අද මේක පාඩමක් බවට පත් වෙන්නේ අධ්‍යයනයට අදාළ වැඩසටහනක් බවට පත් වෙන්නේ ඒ අර්ථයෙන්. ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ජන්මදිනය එක පැත්තක තියෙන කාරණාවක්. එතුමන්ගේ 75 වෙනි ජන්මදිනය ගැන අපි සඳහන් කළා. වෙනුවෙන් වජ්‍ර ප්‍රභා නමින් මහා ප්‍රසංගයක් සූදානම් කරලා තියෙනවා 18 වෙනිදා නේද? ඒ අතරේ අපි කතා කරමින් ඉන්නවා. එතුමා ඇති තැනත් අපි කතා කරලා තිනවා. ඔන්න නැති තැනත් කතා කරන්න කොයි තරම් දේවල් තියෙනවද? තරමක අසනීප තත්ත්වයක ඉන්න හින්දා අවසන් මොහොතේ අපට දැනුම් දුන්න මේ වැඩසටහනට සහභාගී වෙන්න නොහැකියාව පිළිබඳව මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහයක් බවතුනි පණිවිඩ කීපයක්.